හරි අද කතා කරන්න යන්නේ ඩේලි බයස් එක ගැන. ඩේලි බයස් එක කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත් ඩේලි බයස් එක කියන්නේ හෙට දවසේ එහෙම නැත්නම් ඩේ chart එකේ next candle එක print වෙන්නේ buy candle එකක්ද sell candle එකක්ද කියලා expect කරන එක තමයි ඩේලි බයස් එක කියන්නේ. සරලව අපි මේක ඕන වෙන්නේ මොකටද කියලා බැලුවොත් හෙට දවසේ අපි වැඩි බරක් දෙන්නේ sell trade බලන්නද buy trade බලන්නද කියලා තමයි අපි මේකෙන් අයිඩිය එකක් ගන්න. හරිද? අපි එතකොට ඩේ ට්‍රේඩර්ස්ලා හැටියට උපරිම අපේ ට්‍රේඩ් එකක් අල්ලගෙන ඉන්නේ එක්ක ප්‍රීවියස් ඩේ ලෝ එකකට නැත්නම් ප්‍රීවියස් ඩේ හයි එකකට. එතන එහා වීක්ලි මන්ත්ලි යන්න පුළුවන්. ඒත් අපි ස්කැල්පර්ස්ලා අපි බලන්නේ පොඩි ආරාරයක් අරගෙන පොඩි ටයිම් ෆ්‍රේම් එකකින් ගන්න එන්ට්‍රි එකක් පොඩි වෙලාවක ඇතුළත අරගෙන එක්සිට් වෙන්න. එතකොට අපිට මේ වීක්ලි මන්ත්ලි chart පැත්තකින් තිබුත් අපිට ඩේ එකේ බයස් එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඩේ chart එකේ මොකක්ද දෙන්න තියෙන මූවමන්ට් එක. උදාහරණයක් විදිහට ගත්තොත් ඩේ එකේ මූවමන්ට් එක බයි සයිඩ් තියෙද්දි අපි කොච්චර සෙල් ට්‍රේඩ් ගත්තත් වැඩක් නැහැ නේ. එහෙම නැත්නම් ඩේ එකේ මූවමන්ට් එක සෙල් සයිඩ් තියෙද්දි අපි කොච්චර බයි ට්‍රේඩ්ස් ගත්තත් වැඩක් නැහැ නේ. එතකොට අපි අන්නේ ෆේල් වෙන සම්භාවිතාවය කියන්නේ අපේ ට්‍රේඩ් ෆේල් වෙන්න තියෙන සම්භාවිතාවය අඩු කරගන්න තමයි ඩේලි බයස් එක බලාගන්නේ. කියන්නේ හෙට දවසේ හැදෙන්න තියෙන කැන්ඩල් එක ප්‍රී ඩිරෙක්ට් කරන්නේ අන්න ඒකයි. හරිද? එතකොට මේ ඩේලි බයස් එක බලද්දී අපිට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ ප්‍රීවියස් ඩේ කැන්ඩල් එකේ හයි එක සහ ලෝ එක සහ ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි සහ එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි ගැන අවබෝධය. එතකොට අපි දැන් ප්‍රීවියස් ඩේ කැන්ඩල් එක ගැන බලමු. මෙතන ප්‍රීවියස් ඩේ කැන්ඩල් එක මේකේ මම හයි එක සහ ලෝ එක මාක් කරගන්නම්. මේ තියෙන ප්‍රීවියස් ඩේ කැන්ඩල් එකේ හයි එක, මේ තියෙන ප්‍රීවියස් ඩේ කැන්ඩල් එකේ ලෝ එක. හරිද? එතකොට මේ ප්‍රීවියස් ඩේ කැන්ඩල් එකේ හයි එක සහ ලෝ එක, ඒ කියන්නේ මෙන්න මේ මාකට් එකේ මේ ස්ට්‍රක්චර් එක ප්ලේ වෙලා ඉවර වුණාට පස්සේ මාකට් එක ඊට පස්සේ ඊළඟ දවසේ ඊට පහුවෙනි දවසේ මේ හයි එක හරි ලෝ එක හරි අනිවාර්යෙන් ගලවන්න ඕනේ. ඒක විය යුතු දෙයක්. හයි එක හරි ලෝ එක හරි අනිවාර්යෙන් ගලවන්න ඕනේ. ඒක දවසින් දෙකෙන් වෙන්නේ සමහරවිට ඉන්සයිඩ් බා ගිහිල්ලා තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ වගේ වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේ හයි එක හරි ලෝ එක හරි අනිවාර්යෙන් ගැලවිය යුතුයි. ඒක වෙන්නම ඕන දෙයක්. හයි එක හෝ ලෝ එක දෙකෙන් එකක්. හරිද? එතකොට මෙන්න මේ හයි මාකට් එකේ මෙන්න මේ බයි කැන්ඩල් එකේ තියෙන ඩේ කැන්ඩල් එකේ තියෙන හයි සහ ලෝස් වලට අපි කියනවා එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි කියලා. මේ හයි සහ ලෝස් වලට අපි කියනවා එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි කියලා. හරිද? එතකොට මේ ඩේ කැන්ඩල් එක ඇතුලේ තියෙන PDRS FEGs වලට අපි කියනවා ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි කියලා. මේ තියෙන PDRS වල අපි කියනවා ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි කියලා. හරිද? මොකක්ද එතකොට මේ ඩේ කැන්ඩල් එකේ හයි එක සහ ලෝ එක වෙනවා එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි. මේ ඩේ කැන්ඩල් එකේ ඇතුලේ තියෙන හයි ටයිම් ෆ්‍රේම් PDRS වෙනවා කියන FEGs වෙනවා ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි. මේවා එක්ස්ටර්නල්, මේවා ඉන්ටර්නල්. හරිද? එතකොට මේ ලික්විඩිටි මූවමන්ට් එක කියන්නේ මෙන්න මේ සයිකල් එක ඇතුලේ ඩේ එකක් ඇතුලේ මූව් වෙන සයිකල් එකේ වෙන්නේ මෙන්න මේ වගේ සෙනාරියෝ එකක්. හරිද? ඩේ එක ඇතුලේ සයිකල් එකේ මූවමන්ට් එක වෙන්නේ මෙන්න මේ වගේ සෙනාරියෝ එකක්. සරලව කිව්වොත් එහෙම එක්ක එක ඩේ එකක් ඇතුලේ වෙන්න පුළුවන් ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වල ඉඳන් එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වල ඉඳන් ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වලට යන එක. හරිද? එක්ස්ටර්නල් ඉඳන් ඉන්ටර්නල් යන එක තමයි වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වල ඉඳන් එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි දක්වා යන එක. හරිද? ERL to IRL, IRL to ERL. ඔන්න ඔය ක්‍රම දෙකෙන් එකක්. ඔන්න ඔය සිද්ධි දෙකෙන් එකක් තමයි අනිවාර්යෙන් දවසක් ඇතුළත වෙන්න ඕනේ. හරිද? ඔය සිද්ධි දෙකෙන් එකක් තමයි දවසක් ඇතුළත වෙන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි එකක් ගත්තොත් ඊළඟට යන්නේ එක්ස්ටර්නල්. එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි ගත්තොත් ඊළඟට යන්නේ ඉන්ටර්නල්. හරි. අපි ඔන්න ඔය දේ සිද්ධ වෙලාද කියලා බලමු මාකට් එකේ. දැන් උදාහරණයක් විදිහට මම මෙන්න මේ කැන්ඩල් එක ගන්නම්. මම මේකේ මුලින්ම ඉන්ටර්නල් රේන්ජ් එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි මාක් කරගන්න. මේ තියෙන්නේ එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි. ඒ කියන්නේ ඩේ කැන්ඩල් එකේ හයි එක සහ ලෝ එක. හරිද?
එතකොට අපි මේ එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වල දෙපැත්තම බලන්න එකක් බලන්න ඒක දැන් ඉස්සරහට කියලා දෙන්නම් දැනට අපි මෙහෙම බලමු එතකොට මේ ඩේ කැන්ඩල් එකේ අපි බලමු මුලින්ම මෙයා එදා දවස් ඇතුළත කරලා තියෙන්නේ ඉන්ටර්නල් යන එකද එක්ස්ටර්නල් යන එකද කියලා අපි එතකොට ඉන්ටර්නල් පොයින්ට් ටිකත් මාක් කරගන්න ඕනේ එක්ස්ටර්නල් විතරක් මාක් කරගෙන බෑ හරිද මෙන්න තියෙන අපේ කැන්ඩල් එක මෙයා එදා දවස් ඇතුළත කරලා තියෙන්නේ මෙයා මුලින්ම ගිහිල්ලා තියෙන්නේ එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි ඒ කියන්නේ මෙයා ඩේ කැන්ඩල් එකේ ලෝ එක අරගෙන තියෙනවා හරිද ඩේ කැන්ඩල් එකේ ලෝ එක අරගෙන තියෙනවා ඊට පස්සේ මෙන්න මෙහි තියෙන රේන්ජ් එකට රෙස්පෙක්ට් කරලා ආයෙ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ එක්ස්ටර්නල් ගියා ඉන්ටර්නල් ආව ආයෙත් යන්නේ එක්ස්ටර්නල්මයි එක්ස්ටර්නල් ගියා ඉන්ටර්නල් ආව ආයෙත් යන්නේ එක්ස්ටර්නල්මයි ඒ කියන්නේ මේ රේන්ජ් එක ඇතුලේ මාකට් එක කොහෙට ගියත් නැවත යන්නේත් එක්ස්ටර්නල් දක්වාමයි හරිද අපි තව කැන්ඩල් එකක් බලමු ඒ වගේ මේක නම් එච්චර ලස්සන මොමන්ට් එකක් තිබ්බේ නැහැ අපි මෙන්න මේ කැන්ඩල් එකේ මොමන්ට් එක බලමු මම යනවා අන්හව chart එකට හරි මේකෙත් වෙලා තියෙන්නේ ඒ වගේම මූවමන්ට් එකක් මෙතන වලට පේනවා ඇති මුලින්ම එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි අරගෙන තියෙනවා ඊට පස්සේ මෙතන ඉන්ටර්නල් ඇවිල්ලා තියෙනවා ඉන්ටර්නල් පොයින්ට් එකකට ඉන්ටර්නල් පොයින්ට් එකකට ඇවිල්ලා ආයෙ නැවතත් එක්ස්ටර්නල් ගිහිල්ලා තියෙනවා හරිද එතකොට ඔයාලට ඔය එක්ස්ටර්නල් ඉන්ටර්නල් කතාව තව පැහැදිලි කළොත් මෙන්න මේ වගේ කැනල් එක මේ තියෙන්නේ එක කැනල් එකක් හරිද මේ කැනල් එකේ ඉන්ටර්නල් පොයින්ට් තමයි මේ තියෙන්නේ ඊට පස්සේ මේ කැනල් එකේ මේ කැනල් එකේ එක්ස්ටර්නල් පොයින්ට් තමයි මේ තියෙන්නේ ඒක පොඩ්ඩක් පැටලෙනවා මට නම් දෙක පැටලෙන්නේ මේ තියෙන්නේ ඉන්ටර්නල් පොයින්ට් එක හරිද එතකොට දැන් මේ කැනල් එක ක්ලෝස් වෙලා ඉවරයි හෙට දවසේ අපි බලනවා මොකක්ද මේ කැනල් එක මුලින්ම ගන්න ඉන්ටර්නල්ද එක්ස්ටර්නල්ද සමහර විට මේක මෙහෙම වෙන්නලා මෙතනින්ම එක්ස්ටර්නල් ගන්න පුළුවන් එක්ස්ටර්නල් ගත්තොත් මොකක්ද වෙනවා කිව්වේ ඉන්ටර්නල් එනවා ඉන්ටර්නල් වීඩියෝ එකකට එනවා ඊට පස්සේ ආයෙ එක්ස්ටර්නල් යනවා එහෙම නැත්තම් මේක කැන්ඩල් ඕපනින් එකෙන්ම ඉන්ටර්නල් එන්න පුළුවන් ඉන්ටර්නල් ආවනම් ඊළඟට යන්න ආයෙත් එක්ස්ටර්නල් හරිද ඔන්න ඔය කතාව මතක තියාගන්න ඕක අනිවාර්යෙන් ඕන වෙනවා මේ ඩේලි බයස් එක බලා ගන්න ඊට පස්සේ ඔය ඉන්ටර්නල් එක්ස්ටර්නල් කතාව විතරක් දැනගෙන බෑ ඩේලි බයස් එක බලා ගන්න හරිද අපිට ඕන වෙනවා මෙන්න මේ කැනල් රීඩ් කරගන්න පොඩි ක්‍රමවේදයක් ඒක ලොකු දෙයක් නෑ අර සිද්ධියම තමයි ඒක පොඩ්ඩක් ලේසි කරලා මේකට අපිට බලන්න ඕනේ කැන්ඩල්ස් තුනක් හරිද කැන්ඩල්ස් තුනක් අපි බලන්නේ එකක් අපි ට්‍රේඩ් කරන දවස අනිත් එක කලින් දවස් දෙකක කැන්ඩල් අපි ට්‍රේඩ් කරන දවස මෙන්න මේ දවස නම් අපි බලන්න ඕනේ කලින් දවස් දෙක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ කියලා. කලින් දවස් දෙක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලන්න ඕනේ. හරිද? දැන් ඔයාලට පේනවා ඇති කලින් දවසේ මෙන්න මේ ලික්විඩිටි ටික ස්විප් කරලා තියෙනවා. හරිද? මේ ලික්විඩිටි ටික ස්විප් කරලා තියෙනවා. ඊට පස්සේ එදා දවසේ හයි එක ස්විප් කරන්න නැතුව බ්‍රේක් කරගෙන මාකට් එක උඩට ගිහිල්ලා තියෙනවා. ඊට පහුවදා දවසෙත් හයි එක බ්‍රේක් කරගෙන මාකට් එක උඩට ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට අපි දැන් ඉන්නේ මෙන්න මේ දවසේ කිව්වනේ. එතකොට මේක තමයි බ්‍රේක් අවුට් එක වෙලා නැහැ. එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ හයි එකත් මෙතනින් ගලවලා තියෙනවා. මේ හයි එකත් මෙතනින් ගලවලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඩේ කැන්ඩල් තුනක හයිස් මේ කැන්ඩල් එකකින් ගලවලා තියෙනවා. එතකොට 80%ක විතර සම්භාවිතාවයක් තියෙනවා. 90%ක විතර සම්භාවිතාවයක් තියෙනවා. අද දවසෙත් මේ කැන්ඩල් එකේම හයි එක ගලවන්න. හරිද? අද දවසෙත් මේ කැන්ඩල් එකේම හයි එක ගලවන්න 90%ක සම්භාවිතාවයක් තියෙනවා. හරිද? හැබැයි බැරි වෙලාවත් මේ කැන්ඩල් එක මෙහෙම බ්‍රේක් කරලා ක්ලෝස් වෙන්නේ නැතුව මෙන්න මෙහෙම පල්ලෙහෙන් ක්ලෝස් වුණොත් වික් එකක් ඉතුරු කරලා පල්ලෙහෙන් ක්ලෝස් වුණොත් මේ කැන්ඩල් එකට පස්සේ දවසේ කැන්ඩල් එක ඒ කියන්නේ මෙන්න මේ කැන්ඩල් එක සෙල් කැන්ඩල් එකක් වෙන්න 90% විතර සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි මේක සෙල් එකක් විදිහට ක්ලෝස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ කැන්ඩලම් පෙන්වන්න මෙන්න මේ විදිහට
පැටර්න් දෙකක් තියෙන පොඩි සරල මේක සෙල් කැන්ඩල් එකක් වුණොත් ඒ කියන්නේ CRT වගේ පොඩි සිනාරියෝ එකක් තියෙන මෙතන මේක සෙල් කැන්ඩල් එකක් මේක බයි කැන්ඩල් එකක් හරි මෙතන තියෙන කැන්ඩල් එක බයි කැන්ඩල් එකක් මේක සෙල් කැන්ඩල් එකක් එතකොට මේ කලින් ප්‍රීවියස් කැන්ඩල් එකේ ලික්විඩිටි මම මේක මේ ලස්සන ගැන වැඩිපුර හිතන්නේ නැහැ ඔයාලගේ මේ තීරයක් ගැන බලන්නේ ඒක ගැන වැඩි හිතන්න බෑ ඉඳන් මෙතන කලින් කැන්ඩල් එකේ ලික්විඩිටි මේ අරගෙන තියනවා අරගෙන මේ විදිහට බොඩි ක්ලෝස් එකක් දීලා තියෙනවා සෙල් සයිඩ් එකට ඊට පස්සේ මෙයත් කලින් කැන්ඩල් එකේ ලික්විඩිටි අරගෙන තියනවා හැබැයි බොඩි ක්ලෝස් වෙලා තියෙන්නේ බයි සයිඩ් කැන්ඩල් එකක් විදිහට එතකොට මේ වගේ සිනාරියෝ එකක් බිල්ඩ් වුණාම හෙට දවසේ සෙල් වෙන්න ඒ කියන්නේ අද දවසේ කියන්නේ අපි දැන් මේ බලන දවසේ සෙල් වෙන්න 90ක percentage winning percentage එකක් තියෙනවා සෙල් කැන්ඩල් එකක් වුණොත් මෙන්න මේ දෙවෙනි කැන්ඩල් එක හරිද එතකොට මේක බයි කැන්ඩල් එකක් වුණොත් 80ක විතර winning percentage එකක් තියෙනවා හරිද 80ක winning percentage එකක් තියෙනවා මේක බයි කැන්ඩල් එකක් වුණොත් ඒ කියන්නේ අපිට වරදින්න තියෙන සම්භාවිතාවය 20ක් තියෙනවා මෙහෙම සිනාරියෝ එකක් හැදුනොත් මෙහෙම සිනාරියෝ එකක් හැදුනොත් 90ක සම්භාවිතාවයක් තියෙනවා ඊට පස්සේ මේ කැන්ඩල් එක මෙයාගේ හයි එක මේ හයි එක මෙහෙම බ්‍රේක් කරලා ක්ලෝස් වුණොත් හයි එක බ්‍රේක් කරලා ක්ලෝස් වුණොත් ඒත් 90ක සම්භාවිතාවයක් තියෙනවා මෙන්න මේ හයි එක පහවදා ගන්න. හරිද? මේක සෙල් සයිඩ් එකකටත් එහෙමමයි. ඒ කියන්නේ සෙල් සයිඩ් එකට ගත්තොත් මෙන්න මේ හයි එක මෙයා බ්‍රේක් කරලා ක්ලෝස් වුණොත් 90ක සම්භාවිතාවයක් තියෙනවා පහවදා ලෝ එක ගන්න. හරිද? මේ ලෝ එක ගන්න 90ක සම්භාවිතාවයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් එක. හරිද මෙයාගෙන මෙන්න මේ පොයින්ට් එක ගන්න 90ක සම්භාවිතාවයක් තියෙනවා හරිද මේක ඔයාලට ලයිව් වලත් පැහැදිලි කරලා දෙනවා මේක දැනට අයිඩියා එකක් ගන්න මතක තියාගන්න ඩෙලි බයස් එක බලන විදිය මම දැන් මෙතන පොඩි බෑක් ටෙස්ට් එකක් කරලා පෙන්නන්නම් ඔයාලට රිප්ලේ කරලා ස්ටාර්ට් නිව් හරි දැන් ඔයාලට පේනවා ඇති මෙතන වෙලා තියෙන්නේ කලින් දවසේ කැන්ඩල් එකේ හයි එක අරගෙන තියෙනවා එතකොට 90ක සම්භාවිතාවයක් තියෙනවා අපි මෙන්න මේ හයි එක ගලවන්න. එතකොට අපේ එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වෙන්නේ මේක. ඒ කියන්නේ අපිට රේට් බලන්නේ බයි සයිඩ් එකට බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. ඔයාලට පේනවා ඇති අපේ කැන්ඩල් එකේ හයි එක ගැලවුවා ගලවලත් එක්කම ඔයාලට පේනවා ඇති අර අපි අතන කතා කරපු තීරයකට සෙල් කැන්ඩල් එකක් හැදුනා හයි එකේ ලික්විඩිටි අරගෙන පල්ලෙහාට. එතකොට අපේ ඊට පහුවදා එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වෙන්නේ මෙන්න මේ කැන්ඩල් එකේ ලෝ එක. හරිද? අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඒකත් අපේ ටාගට් එක ගියා. එතකොට මෙතන ආයි බ්‍රේක්අවුට් එකක් වුණා. එතකොට මේ බ්‍රේක්අවුට් එකත් එක්ක ආයෙත් අපේ එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වෙන්නේ මෙන්න මේ පොයින්ට් එක. හරි. එතනත් බ්‍රේක්අවුට් එකක් වුණා. නැවතත් අපේ එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වෙන්නේ මේ පොයින්ට් එක. හරි. එතනත් ලික්විඩිටි ස්විප් කරා. හරිද? ලික්විඩිටි ස්විප් කරා. එතකොට අපේ එදා දවසේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. හැබැයි ඩේ ක්ලෝසින් එක උනේ මෙන්න මේ වගේ බොඩි එකකින්. එතකොට අපි ඊළඟ දවසේ එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වෙන්නේ මේක. ඒකත් එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි ගත්තා. ඊට පස්සේ හොදා එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි වෙන්නේ මේක. අපි බලමු මොකද කරන්නේ කියලා. හරි. එදත් එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි අරගෙන තමයි ආයෙ පල්ලෙහාට ආවේ මේක පොඩි ක්ලෝස් එකක් දීලා එතකොට අපි ඊට පහුවදා එක්ස්ටර්නල් වෙන්නේ මෙන්න මේ පොයින්ට් එක ඒ පොයින්ට් එකක් ගත්තා ඊට පස්සේ ආයෙත් අපිට එක්ස්ටර්නල් පොයින්ට් එකක් විතර ගන්න පුළුවන් මෙන්න මේ පොයින්ට් එක බලමු මොකද කරන්න කියලා හරි මෙන්න මේ වගේ දෙයක් වුණාම ඒ කියන්නේ එක්ස්ටර්නල් පොයින්ට් එකෙන් එකක්වත් ගන්න නැතුව මාකට් එක ඇතුලේ කැන්ඩල් එකක් හැදුනම අපි දවසක් දෙකක් මග කරනවා මේවා ඉන්සයිඩ් බා ඒ කියන්නේ අපිට හරි තීරණයකට එන්න බෑ එතකොට අපි මේ දවස් ටිකක් මග ඇරලා බලන් ඉන්නවා ආය හොඳ පොයින්ට් එකක් හැදෙනකම් හරි මෙන්න පොඩි හොඳ පොයින්ට් එකක් හැදුනා මෙතනින් මාකට් එක දැන් ආය සෙල් වෙන්න යන්නේ එතකොට මෙතනින් ආය අපි බලමු මොකක්ද කරලා තියෙන්නේ කියලා මෙතන මේ පොයින්ට් එක අරගෙන තියෙනවා ඊට පස්සේ මෙයා මෙතන වොලියුම් ගැප් එකක් ඉතුරුත් කරලා තිනවා හැබැයි මෙතන අපි අර කලින් කියපු සිනාරියෝ එක අරන් තියලා ලික්විඩිටි ස්විප් කරලා තිනවා බ්‍රේක් කරලා නැහැ. එතකොට ඒත් අපි එක්ස්ටර්නල් රේන්ජ් ලික්විඩිටි තියෙන මෙතන.
හරි ඔන්න අපි ෆේල් වුණා මේ දවසේ නැවතත් මෙතන බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා ඒක ප්‍රොෆිට් ඊට පස්සේ ආයෙ මෙතනින් බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා ඒ දවසත් අපි ප්‍රොෆිටබල් ආයෙ මෙතනින් බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා හරි මේ දවස් අපි ලොස් ආයෙ ඉන්සයිඩ් බාර් කැන්ඩල් එකක් හදනවා අපි පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා ආයෙත් ඉන්සයිඩ් බාර් එක හරි දැන් මෙතන මේ කැන්ඩල්ස් වල ඔක්කොගෙම ලික්විඩිටි මෙතන සිප් කරලා තියෙනවා එතකොට අපේ ඊළඟ දවසේ හයි එක ඒ කියන්නේ ඊළඟ දවසේ ටාගට් එක external range liquidity එන්නේ මේ point එක හරි මේ point එක ගත්තා ඊට පහුවදා මේ point එක ඒකට හේතුව මෙතන break කරා ඒ point එකත් ගත්තා මේ point එක හරි ආයෙ නැවතත් දැන් මෙතන ඉඳන් ඉතින් අපි sell බලන්නේ මේ point එක හරි ඊට පස්සේ මේ point එක හරි ඔන්න ඔය විදිහට තමයි ඩේලි බයස් එක බලා ගන්න තියෙන මෙතන ලොකු දෙයක් නෑ පොඩි දෙයක් තියෙන්නේ මේක හරියට අවබෝධ කරගත්තොත් ඔයාලට එදා දවසම ප්‍රොෆිටබල් වෙන්න පුළුවන් හරිද දවසම ප්‍රොෆිටබල් වෙනවා කියන්නේ අපි ගන්න එක ට්‍රේඩ් එකක් හරි මේ එදා ට්‍රේඩ් කරනවා නම් ගන්න එක ට්‍රේඩ් එකකින්ම ප්‍රොෆිට් වෙන්න පුළුවන් අය ට්‍රේඩ් දෙපාරක් කරගෙන නැතුව එතකොට අපි මෙන්න මේ කලින් දවසේ බයස් එක බලලා අද දවසේ වෙන්න තියෙන දේ ප්‍රෙඩික්ට් කරනවානේ අන්නනේ අපි බලන බයස් එකට අනුව තමයි ට්‍රේඩ් ගන්න. එතකොට ඔයා හිතන්න ඔයා අද දවසේ බයස් එක ගත්තා කියලා බයි සයිඩ් එකට ඔයා එතකොට සෙල් සයිඩ් එකට ට්‍රේඩ් ගහන්න යන්නේ නැහැ. ඔයා ගහන්නේ බයි සයිඩ් එකට තමයි ට්‍රේඩ්ස් ගහන්නේ. සෙල් සයිඩ් එකට ට්‍රේඩ් ගහනවා නම් ඒක කවුන්ටර් ට්‍රේඩ් එකක් විදිහට ගන්න. ඒකේ වින් රේට් එක ගොඩක් අඩුයි. හරිද? ඩේලි බයස් එකේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. මේ බාරි ප්ලේ ඔයාලට දාගන්න පුළුවන් ඕනනම් ට්‍රේඩින් ප්‍රීමියම් බයි කරලා ඒක අත්‍යවශ්‍යම නැහැ නැතත් ඔයාලට මෙහෙම නිකන් ප්‍රීවියස් ගිහලා chart එකේ data බලන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා අනිවාර්යෙන් daily bias එක බලන්න. daily bias එක නැතුව chart එකට එන්න එපා. ඒක ලොකු risk එකක් තියෙන වැඩක්. අනිවාර්යෙන් ඔයාලා bias එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් හැමෝටම good luck. මේකෙත් homework කරලා දාන්න. bias එක mark කරලා දාන්න. සමහර අයට මම දැනට live කරලා ඉති bias එක ඒ කට්ටිය ඕනේ. අනිත් කට්ටිය bias එක mark කරලා දාන්න.